සරණයි ඔබ සියලු දෙනාටම. ඔබ මේ එකතු වෙලා ඉන්නේ කලන මිතුරු YouTube නාලිකාව ඔස්සේ දිගහැරෙන අලුත් වැඩසටහනක් සමගයි. ඒ සඳහා සුපුරුදු පරිදිම අපි ආරාධනා කළා අපේ කල්යාණ මිත්‍ර ඉන්දික අයියට. තෙරුවන් සරණයි ඉන්දික අයියා. තෙරුවන් සරණයි සුජිත් මල්ලි. ඉතින් ඉන්දික අයියා අද අපි කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාවක් ගැන. අද සමාජය ගත්තාම ගොඩක් වෙනස් වීම වලට භාජනය වෙන චරිතයක් තමයි කාන්තාව කියන්නේ. කාන්තාව භවභෝග සම්පත් ඉදිරියේ ගොඩක් දුරට වෙනස් වෙනවා. විශේෂයෙන් ගත්තාම කාන්තාව ගොඩක් සල්ලි පැත්තට නැඹුරුයි. සාමාන්‍යයෙන් තමන් විවාහ වෙන ඉන්න පුද්ගලයාට වඩා තවත් සල්ලි තියෙන පුද්ගලයෙක් දැක්කොත් දුටුවොත් මේ එයාගේ පැත්ත ටිකක් ආකර්ෂණය වෙන ගතිය ටිකක් වැඩි. එතකොට ඉන්දික අයියා ඒක සමාජයේ ගොඩාක් ලොකු ගැටලුවක්. එතකොට ඉන්දික අයියා කොහොමද ඒ తත්වය දකින්නේ මේ ආගමික පරිසරය ඇතුලේ? ඉතින් සුජිත් මල්ලි ඇත්තටම කිව්වොත් මේ කාන්තාව කියලා කිව්වම හැමෝම එහෙම නැහැ. ගොඩක් අය තමන්ගේ පතිවෘතාව ආරක්ෂා කරගෙන කටයුතු කරන අය ඉන්නවා. අපිට හැමෝම එහෙමයි කියලා සමාජයත් තුළ නිගමනය කරන්න අමාරුයි. ඉතින් අර යසෝදරා දේවිය ගත්තහම අපේ සිද්ධාර්ථ කුමාරයා තම ආවාහ කරගෙන හිටිය අපි කවුරුත් ඉතින් බුදුදහම අනුව කටයුතු කරන අය නිසා අපි හොඳට දන්නවනේ. ඉතින් උන්වහන්සේ බුදුබව ලබාගත්ත යසෝදරා දේවිය තමන්ගේ පතිවෘතාව ආරක්ෂා කරගෙන දිගින් දිගටම කටයුතු කළා. ඒක කවදාවත් තමන්ගේ පතිවෘතාව විනාශ කරගත්තේ නැහැ. ඉතින් ඒ හොඳ කාන්තාව විශාල ප්‍රමාණයක් අතරේ අතලොක්සක් කාන්තාව තමයි මේ විදිහට කටයුතු කරන්නේ. භවභෝග සම්පත් ඉදිරියේ තමන්ගේ පතිවෘතාව පාව දෙනවා. ඒ විදිහට කටයුතු කරන්නේ අතලොස්සක්. ඉතින් හොදෙක්ම අනියම් සැමියා නිසා සමහරට තමන්ගේ ස්වාමියා මරා දමනවා. නැත්තම් තමන්ගේ ස්වාමියා ජීවතුන් අතර ඉද්දි තමන්ගේ ස්වාමියා අතහැර දමලා අර භවභෝග සම්පත් බහුලව තියෙන ස්වාමියා එක්ක අනියම් සැමියා එක්ක පැනලා යනවා. අපි අද සමාජයට අනුව කිව්වම පැනලා යනවනේ. ඉතින් පැනලා යනවා. මේ විදිහට කටයුතු කරන අය තමයි අතලොස්සක් විදිහට ඉන්නේ. ඉන්නේ අපි කලින් වැඩසටහනේ කතා කරේ අසාත මන්ත්‍ර ජාතකයේදී කාන්තාවගේ ආසාව පිළිබඳව. ආසාව. එතකොට ඒ ඔය හා සමානම දෙයක් නේද? ඔව්. ඒ වගේ දේවල් තමයි අද වෙන්නේ. කාන්තාවගේ මේ ආසාවෙන් හින්දා තමයි මේ ගොඩක් දේවල් වෙන්නේ. ආසාවෙන් හින්දා. ඉතින් අපි අසාත මන්ත්‍රේ කතා කරේත් ආසාව. ඉතින් මෙතනදී කතා කරන්නේ ඉතින් ආසාව හා සමාන දෙයක්. සමාන දෙයක්. ආසාව හින්දානේ කාන්තාවක් වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ ආසාව නිසා. ඉතින් මේ අද සමාජයේ සමහර පොඩි ළමයි වුණා. ගැහැණු ළමයි සාමාන්‍ය අවුරුදු 14 15 16 වගේ වෙනකොට සමහරක් අතලොස්සක් ගැහැණු ළමයි තමන්ගේ පතිවෘතාව විනාශ කර ගන්නවා. මුදල් හමුවේ තමන්ගේ පතිවෘතාව විනාශ කර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අද අතලොස්සක් කාන්තාව කටයුතු කරන්නේ. ඉතින් අපි හුදෙක්ම කියන්නේ මේ විදිහට කටයුතු කරන්නේ නැතුව යහපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. ඔව් ඉන්දිකා. එතකොට දැන් ඔයා සාමාන්‍ය ගොඩක් දුරට ඉතින් ආගමික පරිසරයක් ඇතුළේ ජීවත් වෙන පුද්ගලයෙක්නේ. එතකොට මේ කාන්තාවකගේ වෙනස් වීම මේ සමාජයට දැන් වෙනකොට සාමාන්‍යයෙන් යම්තරම ගැටලුවක් ඒක. මේ කියන්නේ ගොඩක් දුරට නඩු විසඳනකොටත් මේ ගොඩක් දවසේ දික්කසාද නඩු ප්‍රමාණය වැඩි. අනියම් සම්බන්ධතා ගැන පුවත්වල කියනවත් ගොඩක් වැඩි. එතකොට බුදුහාමුදුරුවෝ මේ ගැන කොහොමද දේශනා කරලා තියෙන්නේ ඉන්දික අයියා? ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ ඉදිරිය ගැන දැකලා ඒ කාලයට අනුව ධර්මයේ දේශනා කරපු කෙනෙක්. අපි අද සමාජ දිහා බලලා ඒ කාලේ කතා පියුතුත් එක්ක බලපුවාම අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේ ඇත්තටම ඇත්ත. ඉතින් අපි 550 ජාතක පොතේ 63 වෙනි ජාතක කතාව තමයි තක්ක ජාතකය කියලා කියන්නේ. ඉතින් මේ තක්ක ජාතකය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් අරඹය. ඉතින් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක් ස්වාමීන් වහන්සේ නමකට හිතෙනවා මං සිවුරු ඇරලා යන්න ඕන. ඒ කාන්තාවක් වෙනුවෙන්. ඉතින් සිවුරු ඇරලා යන්න ඕන කියලා හිතුණාම බුදුහාමුදුරුවෝ
තමන්ගෙම පහුගිය ආත්මභාවය පිළිබඳව උන්වහන්සේම දේශනා කරනවා. ඒක තමයි තක්ක ජාතකය කියලා කියන්නේ. ඉතින් ඉන්දිකయ్యා ඒ තක්ක ජාතකයේ පිළිබඳව ඒකෙන් සමාජයට මොන වගේ පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියන එක අපි කතාව අහලා බලලම මේ ඒක සමාජයට දෙමු. මේ ඉන්දිකయ్యා කතාව කියන්නකො බලන්න එහෙනම් අපිටත් අහන්න. අපේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය කරන කාලේ අපේ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක උප්පත්තිය ලැබලා වනාන්තරයට වෙලා අවුරුදු සාමාන්‍ය 14 15 16 වාගේ ඒ වියටපත් වුණාට පස්සේ ඒ අසල වනාන්තරයක පොඩි ආරාමයක් හදාගෙන බවුන් වඩන්න පටන් ගත්තා. ඉතින් ඒ බවුන් වඩමින් දිගින් දිගටම ධ්‍යාන වඩමින් කටයුතු කරද්දී උන්වහන්සේට ඒ බෝසතාණන් වහන්සේට අෂ්ට සමාපatti ඒ ඵලය උපදවා ගත්තා. ඉතින් ඒ විදිහට ඉර්ධිපාතිහාරය දක්වන්න මේ ආදී ඵලයන් ලබාගෙන උන්වහන්සේ කටයුතු කළා. ඉතින් අපේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රාජමාලිගාව තුල ඉතින් කටයුතු කළා. අපි සාමාන්‍ය අද කාලේ හැටියට දුව. ඉතින් ඒ දුව බොහෝම සැඩපරුසයි. තමන්ගේ මෙහෙකාරියන්ට මෙහෙවර මේක කරපිය මේ ආදී වශයෙන් සැරපරුස විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් මෙහෙම සැඩපරුස විදිහට කටයුතු කරද්දී අර රාජමාලිගාවේ හිටපු සියලුම මෙහෙකාරියන්ට මේ රාජකුමාරිය පිළිබඳව කලකිරීමක් ඇති වුණා. ඇත්තම ගොත් එපා වෙනවා අද කාලේ විදිහට. ඉතින් කොහොම හරි එක මෙහෙකාරියක් කැඳවාගෙන මේ රාජකුමාරිය ඉතින් කොණ්ඩේ පීරන්න කියනවා, කකුල් මිරිකන්න කියනවා, තෙල් ගහන්න කියනවා, එතකොට රෙදි ටික නමලා තියන්න කියනවා. ඉතින් කියන හැමදේම මේ මෙහෙකාරිය කළා. ඒ කරලා මෙහෙකාරිය යෝජනාවක් ගේනවා මේ රාජකුමාරියනේ අද එහෙනම් අපි ගංගාවට යන්න ටිකක් නාගෙන ඉන්න. ඊට පස්සේ මේ කුමාරියට ආසාවක් ඇති වෙනවා. එහෙනම් හොඳයි අද ටිකක් පීනලා හොඳට නාලා කරලා එන්න පුළුවන්. ඉතින් අර මෙහෙකාරියෝ කීප දෙනාත් එක්කම ගංගාවට ගිහිල්ලා හොඳට පීනලා කරලා නානවා. හොඳට සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට කුණාටුවක් එනවා. වැහි වර්ෂාවක් ඇවිල්ලා ඒ ගංගාවසල සියලුම දෙනා කුණාටුවක් නැත්තම් වැහි වර්ෂාවක් එනකොට ටක් ගාලා ඒ ප්‍රදේශය අතහැරලා යනවා. මොකද මේ ගංගාව පිටාර ගලලා උතුරලා විනාශ වෙන නිසා. ඉතින් මෙහෙකාරියෝ මේක දන්නවා. හැබැයි රාජකුමාරිය මේ කාරණේ දන්නේ නැහැ. එහෙනම් අද හොඳ වැඩක් අපි එකතු වෙලා කරමු කියලා මෙහෙකාරියෝ ටික රාජකුමාරිය ගංගාව මැදට පීනනකන් ඉඳලා අර මෙහෙකාරියෝ ටික ගොඩ වෙලා ටක් ගාලා දුවගෙන ගියා යන්න. ඉතින් මේ රාජකුමාරිය බොහෝසේ බය වෙනවා. අහරෙන් වතුර ගලාගෙන එනවා, ගංගාව පිටාර ගලනවා, කොට මේ ගස් ගහගෙන එනවා. ඉතින් මේ සියල්ලට බය වෙලා කෑ ගහනවා. කවුරු හරි මාව බේර ගන්න කියලා. ඉතින් බේර ගන්න කවුරුත් මේ අවට නැහැ. Taman එක්ක ආව මෙහෙකාරියොත් නැහැ. ඔක්කොම දාලා ගියා. ඉතින් ඇයි ගියේ? කලකිරීමක් ඇති වෙච්ච නිසා. කොහොම හරි ඔය ගහගෙන ගිහින් හරි මැරෙන්නේ නැතේ. එතකොට අද කාලේ විදිහට. ඉතින් එතකොටවත් අපිට නිදහසක් බේරීමක් තියනවානේ කියලා මෙහෙකාරිය හිතලා තමයි දාලා ගියේ. ඉතින් අර රාජකුමාරිය කොටයක් උඩට ගොඩ වෙනවා. ඒකේ ටික දුරක් යනවා. ඊගාවට ගලක් අහුවෙනකොට ඒක උඩට ගොඩ වෙනවා. වතුර වැඩි වෙනකොට ආය ගහගෙන යනවා. මෙහෙම බොහෝසේ මේ දුකටපත් වුණා. ඉතින් මෙහෙම ගහගෙන යනකොට ඒ අතරේ මෙහෙකාරියෝ දැන් රාජමාලිගාවට දුවගෙන ගියානේ. රාජ විසවහනවා කොමගේ දුව උඹලා දාලා දානේ. එතකොට දෙන උත්තරේ තමා රාජදේවිය රාජකුමාරිකාව අපිට ඉස්සෙල්ලානේ ගොඩ වුණේ. ඉතින් අපිට ඉස්සෙල්ලානේ රාජමාලිගාවට දුවගෙන ආවේ. ඉතින් ආවේ නැද්ද කියලා ඉතින් අර සියල්ල යටපත් කරලා උත්තරේ දෙනවා. ඉතින් රාජකුමාරිකාවගේ නෑදෑයෝ ටික ගිහිල්ලා ගංගාව වටේ හොයනවා, කැලෑවේ හොයනවා, හැමතැනම හොයනවා. රාජකුමාරිකාව නැහැ. ඉතින් හෙවිල නවත්තලා නැවත රාජමාලිගාවට යනවා.
අර රාජකුමාරිකාව ගංගාවේ ගහගෙන පල්ලෙහාටම යනවා. ඒ යනකොට අපේ බෝසතාණන් වහන්සේ ආරාමයේ තුල ධානය වඩමින් කටයුතු කරන්නේ. ඉතින් කාන්තාවකගේ සද්දයක් ඇහෙන නිසා ටක් ගාලා ගංගා වයින්ට ගිහිල්ලා බලනවා. ඒ බැලුවයින් පස්සේ ඉතින් මේ කාන්තාව ගඟ පල්ලෙහාට ගහගෙන එනවනේ. කොහොම හරි බේර ගන්න ඕනේ කියලා ගඟට පැනලා පීනගෙන ගිහිල්ලා බේරගෙන එක්කගෙන එනවා. ඒ එක්කගෙන ඇවිල්ලා සාතු සප්පායන් කරලා බෙහෙත් කරලා ඉතින් බොහොම විඩාවටපත් වෙලා හිටියේ පළවැල්. ඒ කාලේ පළතුරුනේ. පළවැල නෙලාගෙන ඇවිල්ලා පළතුරු කන්න බොන්න දීලා මේ රාජකුමාරිකාව සුවපත් භාවයටපත් කරනවා. ඉතින් ඒ සුවපත් වුණාට පස්සේ ඉතින් බෝසතාණන් වහන්සේ කියනවා දැන් ඔබට යන්න කාලේ හරි. යන්න කාලේ හරි දැන් එහෙනම් ඔබ යන්න. හැබැයි එහෙම කිව්වා රාජකුමාරිකාව යන්නේ නැහැ. යන්නේ නැහැ. ඉතින් රාජකුමාරිකාව යන්නේ නැත්තේ පොඩි සිතක් පහළ වෙලා මේ බෝසතාණන් වහන්සේ ගැන. ඉතින් රාජකුමාරිකාව හිතනවා කොහොම හරි මෙයාවත් මං දැලේ දා ගන්න ඕන. අපි අර සාමාන්‍ය අපි මේ සමාජයට අනුව අපි ජීවත් වෙන විදිහට අපි දන්නවනේ. මොකද්ද? කාන්තාවන්ගේ තියෙනවා එක දෙයක්. මොකද්ද තියෙන්නේ? 64 මායම්. ඉතින් ඔය 64 මායමෙන් කීපයක් දාලා හරි කවන්නේ මේ බෝසතාණන් වහන්සේ මගේ වසඟයට අරගෙන මම එක්කගෙන යනවා කියන චේතනාව තමයි මේ රාජකුමාරිකාවගේ තිබ්බේ. ඉතින් කොහොම හරි හොඳට සැරසිලා හොඳට හැඩ වෙලා පොඩ්ඩක් හැඩරුව පෙන්නලා කොහොම හරි වසඟයට ගත්තා. වසඟයට අරගෙන ඉතින් අර අෂ්ට සමාපatti චතුරාභිඥා ඒ ධ්‍යාන ඵලයන් ඔක්කොම නැති වෙලා විනාශ වෙලා ගියා බෝසතාණන් වහන්සේගේ. ඉතින් දැන් කෝක හරි වෙන් කරන්න දෙයක් නැහැනේ. නේද? අර අපි සාමාන්‍ය කියන්නේ කොහොමත් බැඳගත්ත බෙරිය ගහන්න මේපේ නේද? ඒ නිසා බෝසතාණන් වහන්සේත් කල්පනා කරන කමන්නේ මම මෙයාව බඳිනවා. බැඳලා ඉතින් ඒ ආරාමේ ටික දවසක් කටයුතු කරනවා. කටයුතු කරනකොට රාජකුමාරිකාව කියනවා ඉතින් හැමදාම මේ කැලේට වෙලා ඉන්න බෑනේ අපිට. අපි පොඩ්ඩක් ගම්මානයකට ගිහින් ජීවත් වෙමු. ඉතින් බෝසතාණන් වහන්සේ ඒ කුමාරිකාවත් එක්ක ගම් අසල ගම්මානයට ගිහිල්ලා ඉතින් එතන වැසියන්ගෙන් පොඩි ගෙයක් ඉල්ලාගෙන ජීවිකාව ආරම්භ කරනවා. මේ මාලිගාවට යන්න අදහසකුත් නැහැ නේ. මාලිගාවට යන්න අදහසකුත් නැහැ. එහෙම යන්න ඕනෙත් නැහැ. ඕන කරන්නේ මෙයා එක්ක ජීවත් ඉන්නම තමයි. ඉතින් ඒ ගෙයක් ඉල්ලාගෙන තමන්ගේ ජීවිකාව ආරම්භ කරනවා. හැබැයි රැකියාවක් නැහැ. මොකද්ද කරන්න කියලා ඒ ගමේ ප්‍රධාන වැසියෙක්ගෙන් අහලා මේ බෝසතාණන් වහන්සේ පටන් ගන්නවා කිරිමෝරු විකුණන්න. කිරිමෝරු මාළු විකුණන්න පටන් ගන්නවා. ඉතින් දුර බැහැර ගිහිල්ලා කිරිමෝරු මාළු විකුණලා ඒ ලැබෙන ධනයෙන් තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ. ඉතින් මේ කිරිමෝරු මාළු විකුණලා ජීවත් වෙන නිසා තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න නිසා තක්‍ර කියන නම ලැබෙනවා. තක්‍ර කියන නම ලැබෙනවා. ඉතින් එදා ඉඳන් බෝසතාණන් වහන්සේට තක්‍ර පඬිතුක කියලා තමයි හැමෝම ආමන්ත්‍රණය කරේ. ඒ නිසා තමයි තක්ක ජාතකය කියලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ තක්‍ර පඬිතුයෝ නමින් හැමදාම කිරිමෝරු විකුණාගෙන ජීවත් වෙනවා. ඉතින් එක දවසක් කිරිමෝරු විකුණන්න ගොඩාක් දුර යන්න වෙනවා. සමහර විට අද එන්න වෙන්නේ නැති මට්ටමකටපත් වෙයි කියලා රාජකුමාරිකාවටත් කියලා ඉතින් මං දුර යන්නේ අද එන්න බැරි වුණොත් පොඩ්ඩක් පරිස්සමට ඉන්න කලබලයක් ඇති වුණොත් කාට හරි කතා කරන්න කියලා ඉතින් සනසලා ඉවර වෙලා බෝසතාණන් වහන්සේ පිටත් වෙලා යනවා. ඒ පිටත් වෙලා ගියාට පස්සේ එදා රාත්‍රියේ එනවා හොරු කණ්ඩායමක්. හොරු කණ්ඩායමක් ඇවිල්ලා ගෙවල් වලට පැනලා තියෙන වස්තු ඔක්කොම අරගෙන යනවා. ගම්මානේ විනාශ කරලා දානවා. ඒ සියලු ධනෙ අරගෙන ගෙයින්කට එනකොට දැන් මේ ගෙදර කවුරුත් එළියට එන්නේත් නැහැ. කතා කරන්නේත් නැහැ. පිරිමියෙක් නැහැ කියලා තමයි දැන් හිතන්නේ. කොහොම හරි කමන්නේ මේ ගෙටත් යන්න ඕන කියලා හිතාගෙන ඉතින් දොර කොහොම හරි අරගෙන ඇතුළට යනවා. දැන් මේ ඇතුළට ගියේ හොර නායකයා.
මේ රැලි නායකයා. යනකොට කාන්තාවක් විතරයි ගිය ඇතුළේ. කාන්තාව තමයි ඉන්නේ. අර රාජකුමාරිකාව තමයි ඉන්නේ. ඉතින් මේ හොර නායකයා දකිනවා මේ රාජකුමාරිකාව. ඒ රාජකුමාරිකාව දැකලා මේ ඒ පිළිබඳව පොඩි ආසාවක් ඇති වෙනවා. අපිත් ලස්සන දෙයක් දැක්කහම රාජකන්‍යාවක් ඉන්න කොහොමද ලස්සන ඇතිනේ නේද? රාජකුමාරිකාවක් ඉඳ ලස්සනයි. අපිත් ඉතින් ලස්සන දෙයක් දැක්කහම පොඩි ආසාවක් ඇති වෙනවනේ නේද? අන්න ඒ වගේ මේ හොර නායකයාට ආසාවක් ඇති වෙලා ඒ රාජකුමාරිකාව අරගෙන හොර නායකයාගේ ඒ ගල් ගුහාවට යනවා. ඒ ගිහිල්ලා එදා ඉඳන් මේ රාජකුමාරිකාව තමන්ගේ බිරිඳ බවට පත් කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් ටික කාලයක් ගත වෙනවා. ටික දවස් අර පඬිතුයෝ ගෙදරට එනකොට තාක්ෂ පඬිතුයෝ ගෙදරට එනකොට දැන් කාන්තාව නෑනේ. එතකොට මොකද වෙන්නේ කියන්නේ? එතකොට දැන් ඒ තාක්ෂ පඬිතුයෝ ගිහිල්ලා අහපව් වෙනකොට දැන් තමන්ගේ බිරිඳ නෑනේ. ඒ නැති වෙනකොට ටිකක් හොයලා බලනවා. අහලින් පහලින් අහලා බලනවා කො මගේ මේ බිරිඳ කොහෙද ගියේ නෑනේ කියලා අහනවා. ඒ ආපුවාම කියනවා මේ ඔන්න හොරු කණ්ඩායමක් ආව හොරු රැළේ නායකයා බිරිඳ වරන් ගියා තමන්ගේ බිරිඳ කරගන්නවා කියලා ප්‍රසිද්ධියෙන් කියලා. ඉතින් අර දැන් තාක්ෂ පඬිතයා හරි කවදා හරි බේරිලා ඇයි කියලා හිතනවා. කොහොමද දැන් තාක්ෂ පඬිතුයෝ කිව්වා ටිකක් අර හිත තැම්පත් කරගන්න පුද්ගලෙක් නේ. තැම්පත් කරගත්තු කලබල වෙන්නේ නැහැ. එහෙනම් එයි මම මගේ මේ රැකියාවත් කරගෙන ටික කාලයක් මේ විදිහට කටයුතු කරන. එතකොට බේරිලා කොහොම හරි එයි. අඩුම පණිවිඩයක් හරි එයි කියලා තාක්ෂ පඬිතුයෝ හිතනවා. ඉතින් අර හොර නායකයාගේ බිරිඳ කරගත්ත රාජකුමාරිය ඉතින් බොහොම රිදී රත්තරන් මුතුමැණික් ආදී අතරේ බොහොම සැපසේ ඉන්නවා. ඔය ඉතින් මොනවද හොරෙක්නේ. හොරෙක්නේ. මොනවා වුණත් හොරෙක්. හැමදේම තියෙනවානේ. ඉතින් රාජකුමාරිකාවට හොඳ ඇඳක් හම්බුණා. හොඳ රත්තරන් නිර්මාණය කරන්නට ඉදුණ ඇඳක්. ඉතින් මේ සැප සම්පත් ඉදිරියේ ජීවත් වෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට රාජකුමාරිකාවට කල්පනා වෙනවා තාක්ෂ පඬිතුයෝ ගාව මේවා නෑනේ. ඉතින් මේ සැප සම්පත් බලන්න මේ රත්තරන් තියෙනවා මුතුමැණික් මේ සැප සම්පත් මට බහුලව මෙතන තියෙනවා. හැබැයි තාක්ෂ පඬිතුයෝ ගාව එහෙම නෑනේ. මේකට මොකක් හරි කරලා මම මෙයා ගාවම ඉන්න බලන්න ඕන. මේකට උපායක් යොදන්න ඕන. දැම්මම උපායක් යෙදුවේ නැත්තම් තාක්ෂ පඬිතුයෝයි මාව එක්කගෙන යන්න. එහෙම වුණොත් මට යන්න වෙනවා. ඉතින් තාක්ෂ පඬිතයන්ට පණිවිඩයක් යවනවා එතන ගම්මානයේට මාව ඇවිල්ලා එක්කයි යන්න කියලා. හැබැයි මේක උපායක්. මරන්න උපායක්. ඒක දන්නේ නැහැනේ තාක්ෂ පඬිතයෝ. ඉතින් පණිවිඩය යහපු ගමන් අපි උනත් ටක් ගාලා කලබල වෙලා මම යන්න ඕන ටක් ගාලා එක්කන් එන්න කියලා හිතනවනේ. ඉතින් තාක්ෂ පඬිතයොත් එහෙම හිතලා මං දැම්ම යන්න ඕන ගිහින් එක්කන් එන්න ඕන කියලා ඉතින් අර වනාන්තරයේ ඇතුලේ තියෙන ගුහාව ගාවට යනවා. ඉතින් අර කුමාරිකාවත් ගලක් උඩ ඉඳගෙන ඉන්නවා. එනකන්. ඒ එනකන් ඉඳලා පොඩ්ඩක් ඉතින් hina වෙලා කතා කරලා අපි එහෙනම් යන් කියලා කියනවා තාක්ෂ පඬිතුෝ. හැබැයි උපාය ඒක නෙමෙයිනේ යන්න නෙමෙයි. ඉතින් තාක්ෂ පඬිතුෝ එහෙම කියනකොට කුමාරිකාව කියනවා දැන් ගියොත් අපි හොර නායකයාට අහුවේ. මේ හොරුන්ට අහුවේ. එහෙම වුණොත් අපි දෙන්න මරලා දාලා. එහෙම නෙමෙයි. අපි දෙන්න රාය වෙලා යන්න. ඉතින් තාක්ෂ පඬිතුෝ කැමති වෙනවා. කොහොම හරි එකයි යන්නේ නේ ඕන. ඉතින් කැමති වෙලා එතන ගුහාව ඇතුළට එක්කන් ගිහිල්ලා කන්න බොන්න ටිකක් දීලා තාක්ෂ පඬිතුෝ හිතන්නේ මේ ඇත්තටම මේ තියෙන සෙනෙහසට මෙහෙම කියනවා කියලා. සෙනෙහසට කියන පොඩ්ඩක් අද කාලේ හැටියට පොඩ්ඩක් තෙල් ගාලා පොඩ්ඩක් එහෙම නේ පොඩි වචනයක් දෙකක් දාලා නලවලා ඉතින් එහෙම තමයි කිව්වේ. ඉතින් ඒකට අපි වුණත් ඇත්තටම රැවටෙනවා. ඉතින් එහෙම පොඩ්ඩක් කන්න බොන්න ටිකක් දීලා ඔයා මෙතන හැංගිලා ඉන්න එහෙනම් මං කියන්නේ රෑ වුණාට පස්සේ අපි දෙන්න යක් කියලා. ඉතින් රෑ වෙනවා. රෑ වෙනකොට හොර නායකයා ඔන්න එනවා. ඒ ආවයින් පස්සේ හොර නායකයාට කියනවා ඉතින් හොර නායකයා කියන්නේ හොරු ටික එකතු වෙලා බොනවනේ. අපි සාමාන්‍ය අද කාලේ ඉදිරි කිව්වොත් බොනවා. ඒ හොරු ටික එකතු වෙලා සුරාව පානය කරනකොට මේ කුමාරිකාව හොර නායකයාට කතා කරලා කියනවා ඔයා අකමැති කෙනෙක් මේ වෙලාවේ දැක්කොත් ඔයා මොකද කරන්නේ? ඉතින් මොකද්ද ඔය කියන්නේ කියලා අහනවා. නෑ ඔයාගේ තරහකාරයෙක් වාගේ දැක්කොත් ඔයා මොකද කරන්නේ? ඉතින්
කොහොම හරි අහලා මේ කුමාරිකාව තක්‍ර පඬිතයන්ව පෙන්නනවා. ඒ කරලා බොහොම වියරු බවට පත් වෙලා මේ හොර නායකයා අර තක්‍ර පඬිතුව බැඳලා හොඳටම ගහනවා. ඉතින් මද්ද්‍රව්‍යත් පානය කරලා ඉන්න වෙලාවේ ඉතින් කොහොමද කේන්තිත් යනවා වැඩිනේ. ඔව්. එතකොට ඉතින් පොඩක් විනාශෙ වැඩි. වැඩි. ඉතින් එහෙම ගහලා පළවෙනි දවසේ එහෙම ගත වෙනවා. ඉතින් දෙවෙනි දවසේදීත් හොර නායකයා ඇවිල්ලා අර තක්‍ර පඬිතයන්ට ගහනවා. එතකොට ඉන්දිකయ్యා දැන් එහෙම ගහනකොට මේ අපේ තක්‍ර පඬිතුයෝ මුකුත් කියන්නේ නැද්ද? ඔව් දැන් අපිට එහෙම නම් කේන්ති යනවනේ ගොඩක්. ඉතින් කේන්ති යනවා එක්කෝ අපිත් ගහනවා හෝ බයිනවා හෝ මොකක් හරි දෙයක් කරනවා. તો තක්‍ර පඬිතුයෝ ඒ වෙලාවේ කොහොමද හැසිරෙන්නේ ඒක? ඔව් දැන් අපිට එහෙම දෙයක් වුණා නම් අපි මොකද කරන්නේ? අපි ගැහුවොත් ගහනවා. බැන්නොත් බයිනවා. අපි ඒ ස්වභාවය ඔකනේ. හැබැයි තක්‍ර පඬිතයන්ගේ එහෙම නෙමෙයි. හාත්පසින්ම වෙනස්. බෝසතාණන් වහන්සේ ඉතින් නේද? හාත්පසින්ම වෙනස්. අර ගහන පාරක් පස්ස එක පාරක් ගහනකොට කියනවා මේ පාඨයක් සඳහන් වෙන්නේ. ඒ පාඨයක් කියන්නේ කෝදනාක තඤ්ඤෝච පිසුනාමිත දෝහිකා. ගහන පාරක් පාසාම ඕම් ඔය වගේ කියනවා. ඒ වැකිය කියනවා ඉතින් හොර නායකයාත් ගහනවා. අවසානයේ හොර නායකයා කල්පනා කරනවා මම මෙච්චර ගහනවා කොච්චර හරි වද දෙනවා. හැබැයි මේ පඬිතුයෝ මේ වැකියමනේ කියන්නේ. මේ පාලි පාඨෙමනේ කියන්නේ. මොකද්ද මේකට හේතුව කියලා මං අහලා. පාලි පාඨේ තේරුම මොකද්ද කියලා? ඔව් මේක කියන්න හේතුව තේරුම මොකද්ද කියලා ඉතින් අහන්න ඕන කියන. ඉතින් තක්‍ර පඬිතුයෝ ගාවට ගිහින් අහනවා මොකද්ද ඔයා මේ නිතරම හැම වෙලාවෙම කියන්න මේකේ හේතුව. ඉතින් තක්‍ර පඬිතුයෝ පැහැදිලි කරනවා මම මේ විදිහට වනාන්තරේ ආරාමයක් හදාන කටයුතු කළා. බවුන් නැඩිවා අෂ්ට සමාපatti චතුරාවිඤ්ඤා ධ්‍යාන ඵලයන් මට ලැබුණා. ඉද්ධිපාතිහාරය ලැබුණා. ඉතින් මේ සියල්ල ලැබිලා මං එන්නකොට එක දවසක් ගංගාව පිටාර ගැලුවා. ඒ පිටාර ගලාන එනකොට කාන්තාවක් ගහගෙන එනවා දැක්කා. මං ගඟට පැන්නා. ගඟට පැනලා මං ඒ කාන්තාව බේරගත්තා. ඒ බේරගෙන මං ඒ කාන්තාවට බෙහෙත් කරලා හොඳට පළවැල කන්න බොන්න දීලා කාන්තාව සුවපත් කළා. සුවපත් වූ අයින් පස්සේ යන්න කිව්වා ඒ ගියෙත් නෑ. ඉතින් අවසානයේ මේ කාන්තාව මාව දැලේ දාගත්තා. ඒ දැලේ දාගෙන කමන්නෑ කියලා මං ඇයව බාරගත්තා. මගේ ධානය ශක්තිය අයින් වුණා. ඉතින් ඒ අසල ගම්මානයකට ගිහිල්ලා අපි ගෙයක් අරගෙන ජීවත් වුණා. මං කිරිමෝරු විකුණලා තමයි අපි දෙන්නගේ ජීවිකාව ගැට ගහගත්තේ. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට එක දවසක් හොරු කණ්ඩායමක් ඇවිල්ලා හොරු නායකයා මගේ බිරිඳ අරගෙන යනවා. ඒ අරගෙන ගිහිල්ලා තමන්ගේ බිරිඳ බවට පත් කරගන්නවා. අර පහුගිය කතාව දැන් හොරාට කියනවා නේ හොරාගෙන. ඔව් තක්‍ර පඬිතයා නැවත ඒක විස්තරේ පැහැදිලි කරනවා. මේ විදිහටයි මේක උනේ කියන එක. ඔව්. ඉතින් එහෙම අරගෙන ගිහිල්ලා කටයුතු කරනකොට කෙනෙක් අතේ මට පණිවිඩයක් කියනවා මම බොහොම දුකෙන් ඉන්නේ මාව ඇවිල්ලා එක්කගෙන යන්න බේරගන්න කියලා. ඉතින් මමත් කල්පනා කරලා ටක් ගාලාව මගේ බිරිඳ බේරගෙන යන්න ඕන කියලා. ඒ ආවයින් පස්සේ දවල් කාලේ ගියොත් මෙහෙම හොරුන්ට අහුවෙයි අපි මරයි. අපි හැංගිලා ඉඳලා රැ වෙලා යන්. ඉතින් මාව මෙතන හැංගුවා. ඉතින් හොර නායකයා ආවා. ඔබතුමා ආවා. ඒ ආවයින් පස්සේ මගේ බිරිඳ මාව පාව දුන්නා. ඉතින් මේක තමයි මට සිද්ධ වුනේ. මේ විදිහට තමයි මගේ කාන්තාව මාව පාව දුන්නේ. ඉතින් අර හොර නායකයා කල්පනා කරලා තේරුම් ගත්තා තමන්ගේ සැමියාව මේ විදිහට පාව දුන්නා නම් මරන්න සමහරට මටත් ඒ දෙම ඉස්සරහට වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට කල්පනා කළා මටත් මේ දේ වෙන්න පුළුවන්. මේකට උපායක් කරන්න ඕන කියලා පහවදා උදේම තක්‍ර පඬිතුව මරන්න ඕන කියලා ඉතින් තමන්ගේ අනිත් හොරුන් එක්ක එකතු වෙලා අත් දෙක ගැට ගහලා ඉතින් අරගෙන යනවා. ඉතින් කොහොම හරි කරලා රාජකුමාරිකාවත් අරගෙන යනවා. ඒ අරගෙන ගිහිල්ලා ඉතින් කැලේ ඇතුලේ දැන් තක්‍ර පඬිතුව මරන්න තමයි මේ හොර නායකයාගේ සූදානම. ඉතින් එහෙම හිතන්නේ කුමාරිකාව. දැන් නම් අද නම් හරි අදින් පස්සේ මට සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියලා කුමාරිකාව හිතනවා. හැබැයි කඩුව අරගෙන හොර නායකයා දැන් තක්‍ර පඬිතයන්ගේ පැත්තට කඩුව දික් කරන්නේ. ඒ දික් කරලා
එකපාරම මරන්න සූදානම් වෙලා මරන්නේ කවුද? අර කාන්තාව. අපේ අර මනමේ නාට්‍යයේ වගේ කතාවක් නේ. ඔව් ඒ වාගේ තමයි ඒක සඳහන් වෙන්නේ. ඉතින් මරන්නේ අර කාන්තාව. ඒ මරලා ඉවර වෙලා තමන් සුද්ධ පවිත්‍ර වෙලා ඉතින් තක්‍ර පඬිතුයෝ අර තමන්ගේ ගුහාවට එක්කගෙන ඇවිල්ලා හොඳට සංග්‍රහ කරනවා. හොඳට අනිත් හොරුන්ට කියලා මෙයාට හොඳට සංග්‍රහ කරන්න කියලා. ඉතින් දැන් අර හොර නායකයා බොහොම කලකිරිලා හිටියේ. කාන්තාවොත් මෙහෙමනම් මං ගත කරන ජීවිතෙත් මෙහෙමනම් මොකද්ද මේ ජීවිතේ තියෙන වැදගත්කම කියලා කල්පනා කරලා ඉතින් තක්‍ර පඬිතයන්ගෙන් අහනවා දැන් ඔබ කොහෙද යන්නේ? මට මේ ගේ ජීවිතය ආයි වැඩක් නැහැ. මට වෙන්න පුළුවන් සියලු දේ වුණා. දැන් ඉතින් මේ වගේ දේකුත් වුණා. ඉතින් මම මගේ ආරාමයට ගිහිල්ලා බවුන් නඩලා මම මේ සසර කතරින් එතර වෙන්න මාවත පාද ගන්නවා. ඉතින් අර තපස් ජීවිතේම ගත කරනවා කියන තමයි කියන්නේ. ඔව් තපස් ජීවිතේම ගත කරනවා. ඉතින් අර හොර නායකයාත් කල්පනා කරනවා. එහෙනම් මමත් මෙයා එක්කම යන්න ඕන. මෙයා එක්කම ගිහිල්ලා මමත් මහාන වෙලා බවුන් වඩන්න ඕන, ධානය වඩන්න ඕන. ඉතින් එහෙම කල්පනා කරලා දෙන්නම සියලු සැප සම්පත් අතහැරලා දාලා අර වනාන්තරයේ තියෙන ආරාමයට ගිහිල්ලා පැවිදි වෙලා ධානය වඩන්න පටන් ගත්තා. දෙන්නටම අර අෂ්ට සමාපatti චතුරාභිඥා ඒ ධානය ඵලයන් ලැබිලා ඒ විදිහට කටයුතු කළා. ඉතින් මෙහෙම බවුන් නඩමින් කාලය ගත වෙනවා. ඊට පස්සේ මිය යනවා. මිය ගිහිල්ලා බඹලෝ උප්පත්තිය ලැබනවා. දෙදෙනාම බඹලෝ උප්පත්තිය ලැබෙන. ඒ බඹලෝ උප්පත්තිය ලැබලා නැවත ඒ කාලය ගත වෙලා මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා අපේ ඉතින් බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බවට පත් වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. ඒ ලෞතුරා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට බුදු බව ලැබලා ඒ විදිහට කටයුතු කරනකොට අර හොර නායක පිටිපස්සෙන් ආපු හොර නායකයා තමයි කවුද? ආනන්ද හාමුදුරුවෝ. ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ඉන්නේ ගියා අර කුමාරිකාව කවුරුලාද ඉපදෙන්නේ? ඔව් හොඳයි ඒක අහපිකත්. ඉතින් මේ අර දෙදෙනා මේ විදිහට උපදිනකොට කටයුතු වෙනකොට මේ රාජ කුමාරිකාව චින්චිමානිකාව වෙලා උප්පත්තිය ලැබනවා. ඒ චින්චිමානිකාවත් ඉතින් ඒ විදිහේ නේ ධර්මිටියක් බැඳගෙන බොරුවට මම බඩ වුණා කියලා කටයුතු කරේ මතකනේ. ඒ චින්චිමානිකාව වෙලා උප්පත්තිය ලැබුණා. ඉතින් මේ විදිහේ තමයි තක්ක ජාතකයේ තුල කාන්තාවක්ගේ වෙනස් වීම, ඒ වෙනස් වීම තුලින් අපි වටහා ගන්න ඕන කාරණේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මනාව ඔය ආවිලින් දේශනා කරලා තියෙනවා. ඔව් ඉන්දිකා එතකොට දැන් තක්ක ජාතකයේ මම නම් ගොඩක් ආසාවෙන් හිටියේ මාපිට හින්දානේ කල්ලලා තිබුණා ගොඩක් වෙලා ගියා. නමුත් අහගෙන ඉන්න ආසාවට මාත් හිටියා. අපිට මේ කාන්තාව වෙනස් වීම පිළිබඳව සෑහෙන දේවල් ඒ ජාතක කතාව තුළින් ගන්න පුළුවන්. මොකද අද සමාජයේ කීප දෙනෙක් හැරෙනවම ගොඩක් අය මේ ඔය වගේ තමයි. ගොඩක් දුරට පිරිමියා පාවා දෙනවා සහ එක්ක වෙන පිරිමියෙක් එක්ක යනවා. එහෙම නැත්නම් අර තමන්ගේ සුඛ විහරණයේ පිළිබඳ විතරක් ගොඩක් දුරට හිතනවා. ඒ හින්දා අපි මේ අපේ ප්‍රේක්ෂකයන්ටත් කියන්නේ මේ කතාවෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔයාලටත් ගන්න පුළුවන්. මේ එහෙනම් අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. අපි කලින් විදිහටම ගාතාවක් හරි කවියක් හරි කියලාම වැඩසටහන ඉවර කරමු දිගයි. හොඳයි. මේ කතාවටම ගැළපෙන දේ ඉතින් අපි ආසාව පස්සේ නැත්තම් භවභෝග සම්පත් පස්සේ කෙලිමුකෝ තණ්හාවනේ. ඒ පස්සේ දුවන කටයුතු කරන ගාතාවක් පිළිබඳව ධම්පදේ සඳහන් වෙලා තියෙන. අපි ඒක කියලා තේරුමක් කියලා ආදර්ශයක් දීලා මේක නිමාවටපත් කරමු. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං
ඉතින් මේ ගාථා ධර්මයෙන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ තණ්හාය ජායති ශෝකෝ තණ්හාව නිසා ශෝකේ උපදිනවා. තණ්හාය ජායති භයං තණ්හාව නිසා භය උපදිනවා. තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං තණ්හාවක් නැති කල ශෝකයක් කොයින්ද බය කොයින්ද? ඉතින් මේ සියල්ලම හටගන්නේ ආසාව නිසානේ. ඉතින් මම කාරණිකව ඉල්ලා සිටින කාරණිය තමයි කාන්තාවක් ඇටියට තමන්ගේ පතිවෘතහ ධර්මය ආරක්ෂා කරගෙන තමන්ගේ ස්වාමි පුරුෂයාට ධනය තිබුණත් එකයි නැතත් එකයි සැප සම්පත් ඇතත් එකයි නැතත් එකයි තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක බොහොම ගුණගරුකව ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න කියලයි මං සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. ඔව්. ඉන්දිකා එහෙනම් අපේ වැඩසටහන අදට සමාප්ත කරමු. එහෙනම් ඉන්දිකා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුරිත් මල්ලි. ඉතින් ඔබ සියලු දෙනාම මේ ජාතක කතාවෙන් ගත යුතු ආදර්ශයන් අරගෙන තමන්ගේ ජීවිතය යහපත් ආකාරයට ගත කරන්න. නැවත වීඩියෝකින් ඔබ හැම මේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. කලණ මිතුරු YouTube නාලිකාව හා සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.